මගේ පැටවුනේ අයිබෝන් දවස් 100ක් විතරලා තියෙන දෙක වීඩියෝ එකක් ගැහුවා. ඊළඟට දවස් දෙකක් විතර මිස් වුණා මට වීඩියෝ එකක් කරන්න. මේ ටික චුට්ටක් බිසි වුණා. ඒ නිසා අද තව වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරනවා. කොහොමද තම වීඩියෝ 100ක් අප්ලෝඩ් කරන බය වෙන්න එපා. දැන් අර මිස් වෙච්ච දවස් දෙක තුනට හරියන් තව වීඩියෝස් දෙක තුනක් දාන්න. දැන් අද දවස ගණන් ගද්දි නම් මං හිතන්නේ දවස් 97ක් වගේ ඉතුරුලා තියෙන්නේ. 100යි 99 98 97යි. එතකොට මම තව වීඩියෝස් තුනක් හතරක් හෙට එඩිට් කරලා දාන්නම්. අර පරණ වීඩියෝ එක බැලුවා නේද ෆස්ට් එක. ඒක අපි හැදුවේ භාග ගණන් තුනක් නේ. එතකොට අද මම තා වෙන පාඩමක් තෝරගත්තා. එකෙන් ගැටලු තුනක් සාකච්ඡා කරනවා. අර පළවෙනි වීඩියෝ එකේ පොඩ්ඩක් ඔයාලට මට ටයිමින් තියලා ටයිම් කවුන්ට් ඩවුන් එකක් දෙන්න බැරි වෙයි මේ වීඩියෝ එකේ. මොකද චුට්ටක් බිසි නිසා එඩිට් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ මේ දවස් දෙක තුනේ. හෙට ඉඳන් දාන වීඩියෝස් වලට මම ආයෙ try එකක් දෙන්නම්. හෙට හෝ අනිද්දා ඉඳන් ඒ කවුන්ට් ඩවුන් එක පිළිවෙලට දෙන්න. එතකොට ඔයාලට වීඩියෝ එකත් එක්ක ඉන්නවලලා ගන්න හදාගන්න පුළුවන් නේ. අද චූට්ටක් මට එක්ස්කියුස් එක දෙන්න. කොහොම හරි කමන්නේ ගණන් ටික හැදෙනවනේ. එකෙන්ද අද පොඩ්ඩක් ගණන් ටික මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. ඔයාලා පැටවුනේ තනියම විනාඩි 10ක් අරගෙන ක්වෙස්චන් එක හදන්න. මට කවුන්ට් ඩවුන් එකක් දෙන්න බෑ. වීඩියෝ එක පෝස් කරලා මේ විනාඩි 10ක් කරන ගාන හදන්න. ඊට පස්සේ මම ඩිස්කෂන් එක පටන් ගන්නම්. ඔයාලා දැන් වීඩියෝ එක පෝස් කරලා මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන ක්වෙස්චන් එක තනියම විනාඩි 10ක් අරගෙන හදමු. රයිට් මං හිතනවා පුතේ හැමෝටම වීඩියෝ එක පේනවා ඇති කියලා. ඕකේ චූටි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න ඕනේ. පළවෙනි ක්වෙස්චන් එක ඔය තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ එක ඩීටේල් එකක් දීලා නැහැ. ඕ කේන්ද්‍රය වන අරය 7ක් මීටර්ස් වන අර්ධ වෘත්තාකාර හැඩති ගෙමිදුලක්. ඔය අර්ධ වෘත්තයේ අරය මීටර 7යි කියලා දාගන්න. අර්ධ වෘත්තයේ අරය දීලා තියෙනවා මීටර 7ක් ඒක දීලා නැහැ. මම නම් ලේසියට ඩිස්කස් කරන්න ලේසියට print outs ගන්නවා. මේ මම සාමාන්‍ය ස්ක්‍රීන් එක බලාගෙන share මේ ඩිස්කස් කරන්න කැමති නැහැ. question එහෙම ස්ක්‍රීන් එක බලාගෙන ඩිස්කස් කරන්න කැමති නැහැ. මම සාමාන්‍ය මට මේ වගේ hard copy එකක් ඕනේ ඩිස්කස් කරන්න. ක්ලාස් වලත් එහෙමයි. මට hard copy එකක් ඕනේ. මම සාමාන්‍ය ස්ක්‍රීන් එක බලන් වැඩි කතා කරන්න කැමති නැහැ. හරිද බටවනි? හරි වීඩියෝ එක පෝස්ට් කරලා විනාඩි 10ක් අරගෙන ගාන හදන්න. මම ඩිස්කෂන් එක පටන් ගන්නවා ඊට පස්සේ ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. try කරමු. දන්න විදිහට ගණන් ටික හදමු. මතකයිනේ? අරයා මීටර 7ක් කියලා දාගන්න කිව්වා. හරි වීඩියෝ එක පෝස්ට් කරලා වැඩේ පටන් ගමු. right. ඔයාලගේ විනාඩි 10 ඉවරයි පැටවුනේ. විනාඩි 10ට කලින් හදාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. අපි ඩිස්කස් කරලා බලමුද? නාගානේ මුලින් මොනවද දීලා තියෙන්නේ? ඕ කේන්ද්‍රය වන අරය මීටර 7ක් වන අර්ධ වෘත්තාකාර හැඩති ගෙමිදුලක සැලැස්මක් රූපයේ දැක්වේ. මං ස්ක්‍රීන් ෂෙයා ඔෆ් කරන්න කමක් නැහැ නේද? ABC ත්‍රිකෝණාකාර කොටසේ තනකොළ වවා ඇති අතර අඳුරු කළ කොටස්වල මල් වවා ඇත. පළවෙනි රෝම ඉලක්කමෙන් අහනවා ගෙමිදුලේ මුළු වර්ගඵලය කොපමණද? දැන් ගෙමිදුලේ හැඩය අර්ධ වෘත්තාකාර හැඩයක් තියෙන්නේ. අරය කොච්චරද? අරය මීටර්ස් 7යි. මම මේ හරින් දා ගන්නම්කො පළවෙනි ප්‍රශ්නේ. අපි දල වශයෙන් අඳිමු රූපේ. දල වශයෙන් අඳිමු. දල රූපයක් අඳිමු. ඔන්න තියෙනවා. එහෙනම් කීයද? ගෙමිදුලේ අරය නැත්තම් අර්ධ වෘත්තයේ අරය මීටර 7යි. එතකොට අපෙන් අහන්නේ ගෙමිදුලේ මුළු වර්ගඵලය සම්පූර්ණ වර්ගඵලය. එතකොට අපි දන්නවා සම්පූර්ණ වර්ගඵලය වෘත්තයක් නම් 5r වර්ගේ. මේක පුතේ එකෙන් භාගයක් වෙන්න ඕනේ. භාගයයි 5r වර්ගේ. දෙකෙන් එකයි 5 කියන්නේ 7න් 22යි. අන්න මේ තියෙන අරය මීටර 7යි අරය දීලා තිබ්බේ. අරය මීටර 7යි. 7 වරක් 7. r වර්ග කියන්නේ r ගුණ කිරීම r 7 වර්ග කියලා දාන්නට වඩා ලේසි 7 වරක් 7 කියලා දාගන්න. කැපිනව කපන්න පුළුවන් නේ. අපි වෙන පාට පෑනක් කරන් කපමු. කළු පාට පෑන කොහෙද ළමයා මේ තියෙන්නේ? කැපෙනමුණා තියෙන 7ට 7 ඒවා 1යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 7 77යි වර්ග මීටර 77යි. එතකොට ගෙමිදුලේ වර්ගඵලය අපිට හැදෙනවා කීයක්ද? වර්ග මීටර 77ක් වර්ග මීටර 77යි. right ඊළඟට අපෙන් හදින පුතේ මල් වව ඇති කොටසේ වර්ගඵලය. මල් වවල තියෙන්නේ මොකේද? ත්‍රිකෝණාකාර කොටසේ තියෙන්නේ තනකොළ වවලා අඳුරු කළ කොටස් වල තමයි මල් ටික වවලා තියෙන්නේ. අඳුරු කළ කොටස් ටික. එතකොට මේ ටික අඳුරු කරලා තියෙනවා. අපි එහෙනම් ත්‍රිකෝණේ වර්ගඵලය අඩු කරන්න ඕනේ අර්ධ වෘත්තයෙන්. දැන් ඉතුරු කොටස්නේ. සමහරක් බබාලා පටල ගන්නවා මේ ටික අර්ධ වෘත්තයක් කියලා. නෑ ඒක අර්ධ වෘත්තයක් නෙමෙයි. මේ තියෙන්නේ වෘත්තකින් කොටසක්. මොනවද? right හරිනේ. එතකොට මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර කොටස අයින් කරා නම් හරි. පැහැදිලි නේද? right තේරුණා නේද? වෘත්ත ඛණ්ඩ දෙකක් තියෙනවා. ත්‍රිකෝණාකාර කොටස අයින් කරා නම් මේ අර්ධ වෘත්තයෙන් අපිට හොයාගන්න පුළුවන් අඳුරු කළ කොටසේ වර්ගඵලය. පුතේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. දැන් ආධාරකේ නම් ඔයාලට හොයාගත්ත හැකි. 7යි 7යි 14යි.
ලම්බ උස කීයද මේ ලම්බ උස? මේ කේන්ද්‍රය නේද තියෙන්නේ. එතකොට මේ ටික වෘත්තයේ අරයක් නේද? මෙතින් නම් මෙතෙන්ට වෘත්තයේ අරය නේද? මේ කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති දුර. ඒකත් අරය. එහෙනම් ඒකත් මීටර 7යි. ගානේ දීලා නැහැ තමා. අපි හොයාගන්න ඕනේ. අපිට දැනුම තියෙන්න ඕනේ. කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයට තියෙන දුර තමයි 7යි කියලා දීලා තිබ්බේ. අරය. එතකොට මේකත් අරයක් කියලා ඔලුවට සෙන්ස් වෙන්න ඕනේ. නැත්නම් ගානේ එතනින් එහාට හදන්න බෑ. එහෙනම් අපි මේ 77න් අඩු කරනවා පැටවුනේ. භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මුළු වර්ගඵලය 77යි. ඒකෙන් මම අඩු කරා ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. බලමු කැපෙන කොටස් 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා සෝරි දෙකෙන් ගත්තේ 2ට 2 ඒවා 1යි 14ට 2 ඒවා 7යි 77න් අඩු කරන්න ඕනේ 7 තරක් 7 කීයද 49 කීයද පැටවුනේ අඩු කරාම ඉන්නේ 8යි 57යි 28යි නේ එහෙනම් වර්ග මීටර කීයක් හැදෙනවද ඉතුරු කොටස 28යි වර්ග මීටර්ස් 28යි හරිනේ 49ටයි 57යි තව දෙයක් දැම්මාම 20ක් දැම්මාම 77යි ඊළඟට අපෙන් අහලා තියෙනවා ACB චාපය ඔස්සේ මීටර දෙකෙන් දෙකට මීටර දෙකක පරතරයකින් කම්බි කණු සිටුවීමට අවශ්‍යව ඇත. A සහ B ලක්ෂ දෙකෙන් කම්බි කණු සිටවයි නම් ඒ සඳහා අවශ්‍ය මුළු කම්බි කණු ගණන කීයද? A වලයි B වලයි කම්බි තියෙනවා කණු තියෙනවා. චාපදිග හොනේ නේ ඉස්සල්ලා. හොයාගන්න චාපදිග. චාපදිග හොයාගන්න. චාපදිග සාමාන්‍යයෙන් වෘත්තයක පරිධිය 25R මේක ඒකෙන් භාගයක් 25R දෙකෙන් එක ගුණ කිරීම දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 අරේ කීයද 7යි අරේ 7යි කැපෙන සංඛ්‍යා කපා ගන්න පැටවුනේ 7ට 7 කැපෙනවා 2ට 2 කැපෙනවා එතකොට කීය දෙන්නේ චාපදිග යනවා කීයද 22 චාපදිග කීය දෙන්නේ 22යි මීටර 22යි දැන් මීටර දෙකෙන් දෙකට නේද කම්බි හිටවන්නේ කණු හිටවන්නේ දැන් කණු ගණන මීටර 22 බෙදන්න දෙකෙන් හැබැයි A සහ B වලත් කණුවක් තියෙනවා පටන් ගන්න කණුවත් එක්ක ගණන් කරාම තව එක කණුවක් එකතු කරන්න බෙදුවම 11 11 1යි 12යි කණු ගාන කීයද අවශ්‍ය කණු ගාන 12යි කණු 12ක් ඕනේ අපිට ඊළඟ එක වර්ග මීටර එකක කොටසක තනකොළ වැවීම සඳහා රුපියල් 30ක් වැය වේ නම් ඒ සඳහා වැය වෙන මුළු මුදල සොයන්න තනකොළ වැව්වේ ත්‍රිකෝණාකාර කොටස එතෙන්ට ගිහින් තියෙනවා වර්ග මීටර 49 වර්ග මීටර 49 එහෙනම් අවශ්‍ය වෙන මුදල පැටවුනේ වර්ග මීටර 49 වැඩි කරන්න ඕනේ එක වර්ග මීටරයකට අවශ්‍ය මුදලින් 30ක් එකකට ඕනේ ගුණ කරන්න රුපියල් 30 නවරත්න 27යි දෙකක් ඉතුරු 147යි මෙයත් එක්ක 1470යි අවශ්‍ය මුදල කීයද රුපියල් 1470යි අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරගෙන හදාගන්න හරියට හැදුවා නම් හරි දාගන්න. ඔයාලා හරියට හැදුවා නම් හරි දාගන්න. දැන් මේ දවස්වල ගණන් හදද්දී එහෙමයි. හදන ගානට පොඩි හරියක් දාගන්න. වැඩ ටික ඉවරයි කියලා මාක් කරලා වෙනම තියාගන්න. කරන වැඩවල පොඩි ටික් එකක් දාන්න. මේ වැඩ ටික ෆිනිෂ්. මේ වැඩ ටික කම්ප්ලීටඩ්. එතකොට පොඩි සැටිස්ෆිකේෂන් එකක් අපිටත් එනවා වැඩ කරා කියලා ෆීල් වෙන්න පටන් ගන්නවා. නැත්තම් කොච්චර වැඩ කරත් දැනෙන්නේ නැහනේ. අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්ද? අර කලින් වගේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා විනාඩි 10ක් ගන්න. විනාඩි 10ට එහා ගන්න එපා. විනාඩි 10 පැන්න ගම ටක් ගාලා බලන්න ඩිස්කෂන් එක. මේ දවස්වල ටයිම් එකට හදන්න හුරු වෙන්න කමන්නේ. තමයිට වඩා විනාඩි 10 ඇතුලේ රෝම ඉලක්කම් දෙකක් විතරයි හදන්න පුළුවන් උනේ කියන්නේ කමක් නැහැ. කට්ට කාගෙන මේක අල්ලගෙන ඉන්න. මේ දවස් 100 මේ වීඩියෝස් ටිකත් එක්ක වැඩ ටික කරගන්න. අමාරුන් හරි වැඩ ටික කරගන්න. කොහොම හරි පැයක් වෙන් කරගන්න. මේක බලන්න. හරි යන් පැටවන දෙවෙනි ගන්නට. හරි ඕකෙත් චූටි වෙනසක් කරගන්න ඕනේ. DC දිග පුතේ මීටර 50ක් කියලා දාගන්න මම බෝඩ් එක අදින්නම්. DC දිග මීටර 50යි AD දිග මීටර 28යි කියලා දාගන්න. ඍජුකෝණාශ්‍රය මෙෂර්මන්ට් දීලා නැහැ. ඒක චුට්ටක් දාගන්න කමක් නැහැ නේද? මම දැන් දැක්කේ ඔය ටයිප් කරන්න කිව්ව එකන ටයිප් කරන්න කිව්වට පස්සේ මේ චෙක් කරේ නෑ මට වෙලාවක් තිබුණේ නෑ මම දැන් දැක්කේ හරිද පැටවුනේ ඕකේ DC දිග දාගන්න මීටර 50යි මේක මීටර 50යි මේ පැත්ත මීටර 28යි A D B C අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා හරිනේ රයිට් හරි විනාඩි 10ක් කරන් ගාන හදමු විනාඩි 10න් පස්සේ වීඩියෝ එක පෝස්ට් එක අයින් කරලා ඩිස්කෂන් එක බලන්න රයිට් හරිනේ ගාන කම්ප්ලීට් කරන්නේ
මං ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරන්න. හරි අපි ගණන් ඩිස්කස් කරලා බලමුද? පුතේ පළවෙනි එක අහනවා ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසේ වර්ගඵලය. ABCD යන ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක්. මේකේ වර්ගඵලය අහන්නේ. දිග වැඩි කිරීම පළල. ඇති දෙයක් නැහැ නේ ඒක ඇතුලේ. දිග පළලෙන් ගුණ කරන්න. මීටර 50 ගුණ කරන්න මීටර 28න්. 50 28ක් කියන්නේ 140 1400යි නේ. දැන් මුළු වර්ගඵලය නෝ වර්ග මීටර 1400. වර්ග මීටර 1400. කොහෙන්ද වර්ග මීටර්ස් ආවේ? 50යි මීටර්ස් 28යි මීටර්ස් දෙකේම මීටර්ස් තිබ්බා. එතකොට වර්ග මීටර්ස්. ඊළඟට රූපයේ පරිදි AD විශ්කම්භයක් වන පරිදි අර්ධ වෘත්තාකාර කොටසක මල් වගා කරනු ලැබේ. අතපය තියන් ඉන්න බෑනේ මේකේ මල් වවලා. මල් වගා කරන කොටසේ පරිමිතිය අහන්නේ. මේ මල් වගා කරපු කොටසේ පරිමිතිය. චාප දිගක් තියෙනවා තව මීටර 28ක් තියෙනවා. හොයාගන්න චාප දිග. කොහොම චාප දිග හොයන්නේ? භාගයක් ඕනනම් 5D දාගන්න පුළුවන්. මේක විශ්කම්භයනේ. මේ ටික විශ්කම්භයනේ. මුළු පරිදිය නම් 5D. ඕන්න එකෙන් භාගයක්නේ විශ්කම්භය දීලා තියෙන නිසා භාගයක් 5D. සහයකට තව එකතු කරන්න ඕනේ 28ක කොටසක්. පුතේ දෙකෙන් එක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22. අන්න විශ්කම්භය දීලා තියෙනවා කීයද? 28යි. මේ තියෙන්නේ චාප දිග. චාප දිගට තව එකතු වෙනවා කොච්චරද? 28ක දිග ප්‍රමාණය. කැපෙන සංඛ්‍යා කපලා දාගන්න. 7 වරක් 1යි 7 වරක් 4යි. දෙවරක් 1යි දෙවරක් 11යි. 11 4යි කියන්නේ 44යි. එකතු කරන්න 44ට 28ක්. 28ට 4ක් දැම්මොත් 32යි. 32ට 40ක් දැම්මොත් 72යි. මීටර්ස් 72යි. කීයක් හැදෙනවද? පරිමිතිය මීටර්ස් 72යි. ඊළඟට BC හා CD දොර ඔස්සේ මායිම් පිහිටන සේද. BC හා DC ඔස්සේ දොර නෙමෙයි දාර BC හා CD දාර ඔස්සේ මායිම් පිහිටන සේද වර්ගඵලයේ මීටර 70ක් වන සේද ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර පොකුණක් ඉඩමතල ඉදි කළ යුතුය. එහි ආධාරක පාදයේ BC. එක පාදයක් අනිවාර්යෙන් BC වෙන්න ඕනේ. එහි දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපයේ ඇඳ දක්වන්න. අපිට අඳින්න තියෙන ඍජු කෝණාකාර ත්‍රිකෝණාකාර කොටසක් ත්‍රිකෝණික ත්‍රිකෝණය. එක පාදයක් අනිවාර්යෙන් BC. අනිත් එක DC ඔස්සේ පිහිටයි. දන්නේ කොච්චරද මෙෂර්මන්ට් එක කියලා. මේ ටික නම් දන්නවා 28යි. මෙන්න මේ ටික දන්නේ නැහැ නේද අපි? x කියලා කියන්නකො x කියලා. මේක වර්ගඵලය කීයද පැටවුන් දීලා තිබ්බේ? වර්ග මීටර 70යි. එහෙනම් ආධාරක පාදෙමේ භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. නැත්තම් මේක ආධාරකය කියන්නකො. භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. කීයක් වෙන්න ඕනද වර්ගඵලය? වර්ග මීටර 70යි. හොයාගන්න x වල මිනුම. දෙකෙන් එක වැඩි කිරීම ආධාරක පාද 28යි ලම්බ උස දන්නේ නෑ. හැබැයි වර්ගඵලය දීලා තිබ්බා 70යි. වර්ගඵලය 70යි. කැමන සංඛ්‍යා කපාගමු 14යි 14 වතාවක් x කියන්නේ 70යි බෙදන්න 14න් එහෙනම් x 14න් බෙදුව කීයක් එනවද? 5යි. 14 චක්‍රේ පාඩම් නැහැ කියන්නකො. මොකද කරන්නේ? 7න් සුළු කරගන්න ඉස්සල්ලා. 7 වරක් 2යි 7 වරක් 10යි. 10 7න් දෙකෙන් බෙදුවොත් 5යි. 14 චක්‍රේ මතක නැත්නම් සුළු කරගන්න වෙන සංඛ්‍යාවකින්. x කියන්නේ 5යි නේද? එහෙනම් මිනුම් එක අඳින්න පැටවුනේ මෙතන. කීයක් හැදෙනවද? මීටර 5යි. මෙන්න මේ දිග මීටර 5යි. ඊළඟට අපෙන් අහනවා මල් වගාවට හා පොකුණට වෙන් කළ පසු ඉඩමේ ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි වර්ගඵලය අහන්නේ. මෙතෙන්ට 70ක් වෙන් කරා මෙතන වර්ගඵලය අපි දන්නේ නැහැ. වර්ගඵලය ගණනය කරේ නැහැ. මුළු බිම් කොටස දන්නවා 1400යි. එහෙනම් මොනවද අපි 1400න් අඩු කරන්නේ? 1400 මොනවද අඩු කරන්න ඕනේ? ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න 1400න් අඩු කරන්න ඉස්සල්ලාම අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. වෘතයක් නම් 5r වර්ගය අර්ධ වෘතයක් නිසා භාගයක් 5r වර්ගය. තව තියෙනවා ත්‍රිකෝණාකාර කොටසක් 70යි. මේ දෙකේම එකතුව නේද අඩු කරන්න ඕනේ. දෙන්නම එකතු කරා 1400න් අයින් කරා. බලන්න ආදේශ කරලා 5 කියන්නේ 7න් 22යි. අර 28 දැම්මොත් දෙන්න ඕනේ ගුටියක් 14යි. අරේ 14යි. 14 වතාවක් 14. එයාට තව එකතු කරන්න පැටවුනේ 70ක්. කැපෙනව කපලා දාගන්න. 7ක් 1යි 7ක් 2යි දෙවරක් 1යි දෙවරක් 11යි කීයක් හැදෙනවද? 14ක් આવුත් සාමාන්‍යයෙන් එන්නේ 616යි භාගයක් ගත්ත කියන්නේ 308යි. එහෙනම් මෙතන 11 වරක් 2 22යි 22 14න් ගුණ කරොත් 308යි. ගුණ කරලා බලන්න. තව 70ක් එක්ක 378යි. අඩු කරන්න පැටවුනේ 1400න් 378ක්. එතකොට කීයක් හැදෙනවද?
22ක් දැම්මොත් 400යි. තව 1000ක් තියෙනවා. 1022යි වර්ග මීටර්ස්. බලන්න 78ට තව 22ක් දැම්මොත් 400යි නේද? 400ට තව 1000ක් දැම්මොත් 1400යි. මනෝමෙන් අඩු කර හැකියි. එහෙනම් ඊටු කොටසේ වර්ගඵලය 1022යි. 1022යි වර්ග මීටර්ස්. ශරි අවුලක්ම නැහැ. ඔයාලට පුතේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අද වීඩියෝ එකේ අර උඩයට ටයිල්ස් නැති වෙයි. කමක් නැහැනේ. මේ මෙන්න මේ නම්බර් එකට මට මොකක් හරි මෙසේජ් එකක් දාන්න ඔයාලට මොන හරි ඉෂුව එකක් තිබුණොත් නැත්නම් ගෲප් එකේ තියෙනවනේ. මොන හරි හදාගන්න බැරි ගණන් තිබුණොත් මොන හරි බැරි දේවල් තිබුණොත් චුට්ටක් WhatsApp මෙසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. කෝල්ස් ගන්න එපා. WhatsApp මෙසේජ් එකක් දාලා තියන්න. එතකොට ඊට පස්සේ මම දැකපු වෙලාවක රිප්ලයි කරලා ඔයාලට කෝල් එකේ මොන හරි කියලා දෙන්න අවශ්‍යතාවයක් තිබුණොත් මම ඊටට කියලා දෙන්නම්. එකපාර ඩෝන් ගාලා කෝල්ස් ගන්න එපා. හරි අපි යන් පැටවන තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන. රයිට් හරිනේ. හෙටි නම් වීඩියෝස් වල මම ආයෙ කවුන්ට් ඩවුන් එක දාලා ඔක්කොම කරලා එඩිට් කරලා දෙන්නම්. මේ දවස් ටිකේ වැඩ වගේක් තිබුණා. කරගන්න හම්බුනේ නැහැ නිසා. හරි ඔයාලා විනාඩි 10ක් කරගෙන ගන්න හදන්න පැටවන්නේ තුන්වෙනි ගාන. ඔන්න ස්ක්‍රීන් එකේ තියෙනවා. question number 3. question number 3 ස්ක්‍රීන් එකේ තියෙනවා. try එකක් දෙන්න විනාඩි 10ක් අරගෙන. හරි ඉවරයි නේද? ඒක නම් මං හිතන්නේ අඩුපාඩුවක් තියෙන්නේ නැති කියලා බලමු ඈ. තිබුණොත් අපි බලමු. ඕන පුතේ question එක ලියාගන්න. දැන් මං ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරනවා. එහෙනම් question එක ඕන ලියාගන්න. ලියාගන්න තියාගන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ බලාගන්න. මොනවද අපි දීලා තිබ්බේ? අර්ධ වෘත්තයකින් හා ඍජුකෝණී ත්‍රිකෝණයකින් සමන්විත තහඩුවක් රූපයේ දැක්වේ. අර්ධ වෘත්තයේ විස්කම්භය මීටර 28යි. අර්ධ වෘත්තයේ චාප දිග අපෙන් අහනවා. අයියෝ ඉතාම ලේසි ප්‍රශ්නයක්. හරිම ලේසි. මම කෝකටත් කියලා අඳ ගන්නකො. රූපේ නම් පොඩ්ඩක් ඕකේ තියෙන රූපේ කැත ඇති. මං අදින රූපේ ඊට වඩා කැත ඇති. ගණන් ගන්න එපා. කීයද? විස්කම්භය 28යි. මෙතන දීලා තිබ්බ 35යි නේ. 35යි. අපෙන් අහන්නේ අර්ධ වෘත්තයේ චාප දිග. අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග. විස්කම්භය දීලා තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ වෘත්තේ පරිධිය නම් 5D ඒකෙන් භාගයක්. භාගයක් 5D. 5 කියන්නේ 7න් 22යි. විස්කම්භය දීලා තිබ්බ 28යි. කැපෙනව කපලා දාගන්න 7 වරක් 1යි 7 වරක් 4යි දෙවරක් 1යි දෙවරක් 11යි 11 වරක් 4 කීයද? 44යි මීටර්ස්. 44යි මීටර්ස් right. ඊළඟට AB දිග BC දිගෙන් 4න් 3ක් නම් AB දිග සොයන්න. පයිතගරස් දාන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලා දීලා තියෙනවා. AB දිග කොහෙද AB තිබ්බේ? මේක A මේක B මේක C. AB දිග BC දිගෙන් 4න් 3ක්. 4න් 3ක් කාගෙන්ද? BC දිගෙන් 28න්. 4 වරක් 1යි 4 වරක් 7යි 7 වරක් 3 එතකොට 21යි. AB දිග හැදෙනවා කීයද? මීටර 21යි. ඒක නම් ගාණක් නෙමෙයි එච්චර ඈ. පුතේ මුළු තහඩුවේ පරිමිතිය සම්පූර්ණ පරිමිතිය. ඒකට නේද චාප දිග හොයාගත්තේ. ඒකෙන් පටන් ගන්නකො. AB 21යි. මේ චාප දිගෙන් යන්නේ මැදින් දුවන්න බෑ පරිමිතිය. වටේට යන්න ඕනේ. BC 44යි. CA 35යි. එහෙනම් පරිමිතිය හැදෙනවා කොච්චරද? AB ගෙන් පටන් ගමුකෝ 21යි මීටර්ස් එකතු කිරීම 44යි මීටර්ස් එකතු කිරීම 35යි. එකතු කරලා බලන්න කීයද කියලා. 40යි 30යි 70යි 70යි 20යි 90යි. 90යි 91යි 95යි මෙතන 5යි 100යි. පරිමිතිය කීයද? මීටර් 100යි. මීටර් 100 දිවෝගේ තමයි රේස් එකක් දිවෝගේ තමයි. පුතේ රෝමි ලකන් 4න් අහනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය. මෙතන අපි කැල්කියුලේෂන් වැරද්දුවේ නෑ නේ. රයිට් අර්ධ වෘත්තයේ වර්ගඵලය. දැන් දන්නවා භාගයක් 5r වර්ගය. අරේ කීයද? 14යි. අනේ දැන් නම් මං සුළු කරන්නේ කලින් එකෙත් මේ වගේ ගානක් තිබ්බනේ. 14ක් ආව නම් අපිට කීයක්ද ආවේ? 308යි. කැපෙනව කපලා දාගන්න මට නම් බෑ.
300ට වර්ග සෙන්ටිමීටර්ස් මේක සෙන්ටිමීටර්ස් නේ මීටර්ස් නෙමෙයි සෙන්ටිමීටර්ස් වලින් තියෙන සෝරි ඔක්කොම මේ සෙන්ටිමීටර්ස් මීටර මගුලක් දාගෙන සෙන්ටිමීටර්ස් හරි මේක වර්ග සෙන්ටිමීටර්ස් රයිට් ඊළඟ අපෙන් අහන පුතේ මුළු තහඩුවේ වර්ගඵලය අර්ධ වෘත්තය හොයාගත්තා තව හොයන්න ඕනේ ත්‍රිකෝණික ත්‍රිකෝණේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස රයිට් ඒකත් අපි දාගමු භාගයක් ආධාරක පාදේ 28යි ලම්බ උස AB උස කීයද 21යි මේකට තව එකතු කරන්න ඕනේ කීයක්ද අර්ධ වෘත්තාකාර කොටස 308යි කැපිටම කපලා දාගන්න කීයක් එනවද දෙවරක් 1යි දෙවරක් 14යි 14 ඒවා 21ක් 14 ඒවා 20ක් කියන්නේ 280යි 280ට තව 14ක් දැම්මොත් 294යි 294ට එකතු කරන්න ඕනේ මගේ පැටවුනේ 308ක් 94ට 8ක් දැම්මොත් කීයක් හැදෙනවද 302යි 302යි 300 කියන්නේ 602යි නේ බලන්න වැරදි නම්මට කියන්න වර්ග සෙන්ටිමීටර්ස් 602යි හරිනේ කොහෙවත් වැරද්දුවේ නැහැ නේ වර්ග සෙන්ටිමීටර්ස් 602යි ආධාරක පාදේ හරි 28යි මේක 21යි අතනත් මුකුත් වැරද්දුවේ නැහැ වැඩි හරි 8ක් දැම්මොත් හන්නේ 294යි 6යි කියන්නේ 300යි 302යි තව 300ක් දැම්මොත් එහෙම 602යි එහෙනම් හැදෙනා මුළු තහඩුවේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර්ස් 602ක් හරිද රයිට් බලන්න වීඩියෝ එක පැයක් විතර ඇති සම කියන්නේ ඔයාලගේ හදන ගණන් එක පැයක් විතරයි දැන් අද වීඩියෝ එක නම් පැයක් නැහැ මොකද අර කවුන්ට්ඩවුන් එක මම දැම්මේ නැහනේ හරි රයිට් හෙට මම තව වීඩියෝස් තුනක් අප්ලෝඩ් කරනවා කොහොමද අර මම කිව්වේ 100 days left 99 days left ඔහොමම ඒ දවස් 100ටම ගැලපෙන්න මම වීඩියෝ 100ක් අප්ලෝඩ් කරනවා හදන්න හිතන්න බින්දුව ලෙවල් එකේ ඉන්නේ කියලා මෙලෝඩයක් බෑ කියලා කමක් නැහැ මාත් එක්ක වැඩ ටික කරගෙන යන්න මේ ටික හදන්න කලින් ඕනනම් සූත්‍ර ටික චුට්ටක් බලා ගන්න කමක් නැහැ මේ ටිකේ ටිකක් ස්ට්‍රගල් වුණාට කමක් නැහැ ටිකක් හිර වුණාට කමක් නැහැ කට්ට කාගෙන අල්ලගෙන දරාගෙන වැඩ ටික කරමු සති දෙකක් විතර වැඩ කරගෙන යද්දි ඔයාටම දැනී පැටවුනේ ඉම්ප්‍රූව්මන්ට් එකක් ඒ අතරේ මම ලයිව් සෙෂන් ගන්න ඔයාලත් එක්ක බලමු ඉස්සරහට මේ මට තියෙන ටයිම් එකත් එක්ක අපි ලයිව් සෙෂන් දාලා ඔයාලගේ තියෙන අඩුපාඩු ඩිස්කස් කරලා අපි Zoom මීටින් එකක් ගමු Zoom ඩිස්කෂන් එකක් පොඩ්ඩක් දාගමු මේ ටිකේ පොඩ්ඩක් බිසි පොඩි අයගේ වැඩත් එක්ක ඒ කියන්නේ grade 6 to 11 set එක තියෙනවා තව පේපර්ස් ටික තියෙනවා ඒතකොට මේ සැරේ ඕල් ලියන මගේ ඉංග්‍රීසි මීඩියම් බැච් එකේ ඉන්නවා ඒතකොට එයාලත් එක්ක පොඩ්ඩක් මේ බිසි වෙලා ඉන්නවා රයිට් හරිනේ හරි ඒ අතර තමයි ඔයාලට පොඩි මේ උදව්වක් විදිහට මේ ගණන් ටික හදවන්නේ හරි එහෙනම් ජය වේවා මම හරි ඉෂුව එකක් තිබුණොත් ඕන්ලක මට WhatsApp message එකක් දාලා තියන්න තව වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් පාඩම් ටික කරගන්න හරි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු බයි ජය වේවා